සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාව 1957 රාජකාරමික සංස්ථා නීතිගත පනතෙන් සංස්ථාපනය කරලා 1969 මැයි 11 වෙනි දින සංස්ථාපනය කෙරෙනවා. දැනට අද දින වර්ෂ 56ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පවත්වන සංවත්සරික උත්සවයේ වශයෙන් අපි සියලුම කාර්ය මණ්ඩල සහභාගීත්වයෙන් ක්‍රීඩා උත්සවයක් සූදානම් කරලා තියෙනවා. ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාව ගැන මම වචනයක් ප්‍රකාශ කරොත් අපේ සංස්ථාව තමයි ශ්‍රී ලංකාවේ පවතින සියලුම මධ්‍යම රජයේ පවතින රෝහල් සඳහාත් ඒ වගේම පළාත් සභාව යටතේ ක්‍රියාත්මක වන සියලුම රෝහල් සහ මධ්‍යම බේත්ශාලා සඳහාත් පළාත් පාලන ආයතන යටතේ තියෙන සියලුම නිදහස් ආයුර්වේද බෙහෙත්ශාලා සඳහාත් ඖෂධ නිෂ්පාදනය කර බෙදා හැරීම් කරන්නේ ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාව. පුරා අවුරුදු 56ක් සේවා කාලයක් තුළ ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාව දේශීය වෛද්‍ය ශාස්ත්‍රයට ප්‍රමිතිගත ඖෂධ නිෂ්පාදනය කිරීමෙන් විශේෂඥ වෛද්‍යවරයාගේ සිට සම්බන්ධීකරණ වෛද්‍යවරයා දක්වා ඊට අමතරව නිෂ්පාදනය දක්වා පෞද්ගලික අංශයට රාජ්‍ය අංශයට ප්‍රමිතිගත ඖෂධ නිෂ්පාදනයේ පුරෝගාමියා හැටියට සහ ශ්‍රී ලංකාවේ තියෙන සෞඛ්‍ය සේවා සැපීම් ආයතන වලින් රාජ්‍ය අංශයේ ඒකාධිකාරය පවත්වාගෙන ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ඒ වගේම ඖෂධ නිෂ්පාදනයේ ප්‍රමිතිය යටතේ ගත්තත් කෙලින්ම ඖෂධ නිෂ්පාදනය කරනු ලබන ප්‍රමිතිගත ඖෂධ නිෂ්පාදනය සඳහා කෙලින්ම ෆාම් ටු ෆැක්ටරි කියන කන්සෙප්ට් එක යටතේ සංකල්පයේ කෙලින්ම ගොවිපලෙන් කර්මාන්ත ශාලාවට යටතේ කිසිම ඖෂධයක් ප්‍රමිතියට බාධා වන ඖෂධ ආකාරයේ කිසිදු සිද්ධියක් ඇති නොවි නියමිත ඖෂධ නියමිත ප්‍රමිතියෙන් යුතුව විශේෂඥ සියලුම රාජ්‍ය අංශ සඳහා බෙදා හැරීම සිදු කරන්නේ මේ ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාව. වර්තමානයේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව වසර 56කට අධික කීර්තිනාමයක් සහිත ජාතික සුව සේවාවක නිරත වන ආයතනයක්. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ජාතික හා ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ඖෂධ නිෂ්පාදනය කරලා ලංකාව තුලත් ඒ වගේම විදේශයන් කරත් අපේ රටේ කීර්තිනාමය පතුරවන ආයතනයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මම අවුරුදු 26ක සංස්ථා සේවයක් තියෙන සේවිකාවක්. මම සේවයට බැඳිච්ච දවසින් ඉඳලා දැක්කේ මේකේ ඖෂධ නිෂ්පාදනය 100%ක් පිරිසිදු නියමිත ප්‍රමිතියෙන් යුතු ඖෂධ නිෂ්පාදනය කරන බව. අපේ සංස්ථාව තමයි ලංකාවටම තියෙන එකම රාජ්‍ය ආයතනය ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය කරන. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවට අවුරුදු 56ක් දැන් 56 සපිරෙනවා. ඒක 2025 මැයි 11 වෙනිදාට දැන් ඒ වෙනුවෙන් තමයි මේ සංවත්සර උත්සවය සමරන්නේ. ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සියලුම ආයුර්වේද බෙහෙත් වර්ග දැන් අපි නිෂ්පාදනය කරනවා. ඒ වගේ නිෂ්පාදන අංශ ගොඩක් තියෙනවා. පෙරසැකසුම් අංශය, යන්ත්‍රාංශය, මැෂින් අංශය, ඒකේ රසවටික අංශය කියලා දැන් අංශ ගොඩක් තියෙනවා. ශ්‍රී ලංකාවේ දේශීය ඖෂධ නිෂ්පාදනයේ ප්‍රමුඛයා මූලිකත්වය දරමින් රාජ්‍ය අර්ධ රාජ්‍ය ආයතනයක් වන ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාව සම්පූර්ණයෙන්ම දේශීය ඖෂධ අමුද්‍රව්‍ය යොදාගෙන ඒ වගේම විදේශීය රටවලින් රස බෙහෙත් වර්ග යොදාගෙන නියම ප්‍රමිතියට සම්පූර්ණ වුණාට පස්සේ
අපි ඒ ඖෂධය නිෂ්පාදනය කරනවා ප්‍රමිතියෙන් යුක්තවම. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවට අවුරුදු 56ක් පිරීම සමිතියෙන් අපි මේ 56 වෙනි සංවත්සරික ක්‍රීඩා උළෙල ආරම්භ කරලා තියෙනවා. ඉතින් අද දින අපි මේ 56 වෙනි සංවත්සරික ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ 350ට අධික සේවක වැඩ කරන ප්‍රමාණයට අපි විවිධ ක්‍රීඩා ඉසව් සංවිධානය කරලා තියෙනවා. ප්‍රධාන නිෂ්පාදන ඒකක වර්ග 450 ගාණක් පමණ අපි නිෂ්පාදන වෙළඳපොළට එළි දක්වලා තියෙනවා. ඉතින් මේ අවුරුදු 56 පුරාම අපේ ප්‍රධාන වෛද්‍යතුමියකින් නම් ආයුර්වේද වෛද්‍යවරුන් 10ක ප්‍රමාණයක් මේ සුපරීක්ෂණය දක්වලා මේ නිෂ්පාදන ප්‍රමාණය එළියට බිහි කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ පවතින සියලුම ආයුර්වේද රජයේ ආයුර්වේද රෝහල් සඳහා ඉතාමත් ප්‍රමිතියෙන් උසස් ඖෂධ වර්ග සපයනවා. ඒ වගේම පෞද්ගලික අංශය සඳහා විශාල ඖෂධ ප්‍රමාණයක් සපයනවා. ඉතින් අපගේ සේවකයන්ගේ අභිප්‍රේරණය උදෙසා අද දින මෙම කටයුත්ත සංවිධානය කරලා තියෙනවා සුබසාධක සංගමය සහ ඖෂධ සංස්ථාවේ පාලන අධිකාරිය. ඉතින් ඒ සඳහා මගේ සුභාශංසනය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා.